ඊයේ බයික් එක වැසට වුණා. ඉතින් මේ පොඩි වැසකට වුණා. හැබැයි මේ හොඳට මඩ වෙලා තියෙන ඕගොල්ලන්ට පේනවද දන්නේ මේ ගන්න දැන් මේ බයික් එකේ. ඉතින් මම ආස නැහැ සාමාන්‍යයෙන් අද වැඩට යන්න තිබ්බත් මේ අද වැඩ තියෙනවා. එනකොට බයික් එක මේම තියන්නේ අරගෙන ආස නැහැ. වොෂ් කරමු. ගයිස් මම ගාව තියෙන පොඩි මේවා ටික මේ කියන්නේ මම වොෂ් කරන්න අරවට ගන්න බඩුව මේක නම් මම තියන්නේ නට් සයිස් එක 8 T එකේ මේ චේන් එකේ මේ කව එක ගලවන්න මේක මේ චේන් ක්ලීන් කරන්න ගහන එක මේක ලුබ්‍රිකන්ට් එක මේක ටයර් එකේ ෂයින් එකට ගහන එක මේක ඇවිල්ලා ඩෑෂ් එකේ මේ කාර් වොෂ් එකක් තියෙන එක බයික් වොෂ් එකක් අවුලන්නේ මේක ඔයගොල්ලෝ සමහර ගොඩක් කට්ටිය දන්නේ නැති බජාජ් එකේ මේ දෙනවා මේ බජාජ් එකේ මේ වැක්ස් එක ඔයිල් එක මේ දෙක නම් තියෙනවා හොදන රිටිකේර් එක වෙනවා හිතන්නවා මේ තියෙන්නේ බ්‍රෂ් එක ධම්ම දින නෙමෙයි චේන් එක බීදන් මේ තියෙන්නේ මගේ ඇලන්කි සෙට් එක හරි ගයිස් මේ ටික තමයි යූස් වෙන්නේ අද මේක මේ මම නිකන් තියගෙන මේක සෙන්ඩ් මේ පර්ෆියුම් එක මොනින්ම අපි වතුර පොඩ්ඩක් අල්ලගෙන ඉමු ගොඩක් ගත්තොත් ලෑම්ප් එකට එහෙම ලොකුවට අල්ලන්නේ නැහැ වතුර ලෑම්ප් එකට වතුර අල්ලන කේස් එක තියෙනවා ඉතින් ඒකෙන් හින්දා ගොඩක් ඒක තදට අල්ලන්න හොඳ නැහැ මේවා නම් ඉතින් අවුලන්නේ මේ සෙන්සර්ස් තියෙන හරියට අල්ලන්න හොඳ නැහැ මේ හරියට එහෙම අල්ලන්න හොඳ නැහැ කියන්නේ අල්ලන්න හොඳ නැහැ නෙමෙයි මම කියන්නේ ප්‍රෙෂර් කරලා අල්ලන්න හොඳ නැහැ ඉතින් මේ දැන් ඊයේ මෙතන ඔයිල් ලීක් එකක් තිබ්බා ඒක මම ඊට පස්සේ ගිහලා හයි කරගත්තා මෙන්න මේ එනේ තද කරලා එතකොට මේ මම හිතන්නේ දැනට නම් අවුලක් නැහැ ආයි ඔයිල් ලීක් එක තිබ්බේ නැහැ පේන්න ගෙදර එනකම් ආයි බලන්න ඕනේ මේ පොඩ්ඩක් දුවලා තමයි අද ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ මොකද තත්ත්වය කියලා. ඕන ගයිස් අපි වතුර දාලා වොෂ් කරගන්න ඉවරයි බයික් එක. දැන් ෂැම්පූ එක දාලා බයික් එක වොෂ් කරන්න ගමු. පොඩ්ඩක්ම වැඩිපුර දාගන්න මොකද මේ නැත්තම් මේකේ මේ ඩෑෂ් එකේ පොඩ්ඩක් පෙන එනවා අඩේ. මට පෙන ඕනේ අනිවාර්යෙන්. පෙන නැත්තම් කෑවේ නැහැ වගේ සීන් එකක් තියෙනවා. බලගෙන තමයි දාලා හොඳට පෙන එනකම් හොද ගන්න ඕනේ. ඕකේ අස්සන්ට ආව පෙන ටික. මම මුලින්ම හෙන ගේමක් දුන්නා මේ ටික මොකද කොහොමද කරන්නේ අර මේ ටික හරියට ඩීටේල්ස් ටික වාගන්න. සමහර ඒවා කරලා කෙලවෙන්නත් ගියා. ඉතින් ඔය අර මුලින්ම ගත්ත ඔල්ලන්ට ඔය සීන් එක එනවා. ඉතින් මොකද මේකේ පේන්ට් කෝටින්ග්ස් එහෙම ගිහිල්ලා තියෙන ඒවා අපි දන්නේ නැහැ වෙන බයික් වලට විදියටම නෙමෙයි ඉන්නේ සමහර වෙලාවට වෙනස් වෙනවා ඒවා. ඉතින් පේන්ට් එක යන්න පුළුවන් සමහර වැක්ස් එහෙම තියෙනවා සමහර වැක්ස් ගියාට පස්සේ පේන්ට් එක යනවා. ඉතින් ඒවා හරියට බලලා ගන්න ඕනේ. මගේ සිවුත් තියෙනවා. Okay guys ඒ කියන්නේ බයික් කොහොමද බයික් එක ලස්සනට තියාගන්න පුළුවන් ඒක කරොත් එක්ක සමහර සර්විසස් වලිනුත් මේ වතුර අල්ලනවා ඒවට ඇතුළට ඊපස්සේ වතුර අල්ලලා මේ ඒක වේලෙන්න තියලා ඊට පස්සේ එන විකාරයක් කරලා තමයි ගන්න. ඒව සාමාන්‍යයෙන් හොදන්න නැහැ මන් දන්න කර්මෙන් නම්. හොඳ නැහැ මොකද ඒවා කව වෙලා තියෙන ඒවා වතුර පොට්ටක් ගියාට ප්‍රශ්නයක් නැහැ. අර මේ හිතලා හොදන ලෙවල් එකට යන්න හොඳ නැහැ. මේ තියව පොඩ්ඩක් උඩ සර්විස් එක කරද්දී නිකන් ඔය බලන් ඉන්න එපා. කරන කට්ටියන් අහන්න මොකද්ද කොහොමද කරන ප්‍රොසීඩියර් එක කියලා එහෙම. නැත්තම් මේ මම දැකලා තියෙනවා ඒකේ සර්විස් සෙන්ටර්ස් තියෙනවා සමහර අය එහෙම ලොකුවට කියා කරන්නේ නැහැ ඒගොල්ලෝ අර මේ වතුර නිකම්ම අල්ලගෙන යනවා සමහර අනිත් බයික්ස් වගේම හොදන්න. ඕකේ තාම දැක්කොත් එන්න මුටිද. Hey guys අපි හොදගමු. guys ඔන්න මගේ හෙල්මට් එක මේ තියෙන්නේ. මම හෙල්මට් එකත් මම මේ පීදාලා දානවා. ඒකත් පීදාලා දානවා මේකෙත් වැඩිත් ඉවරයි. ඒකට මේක නම් වුන් තියලා අත පොඩි වැඩක් තියෙනවා අතර. ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ පර්ෆියුම් එකක් ගත්තා මොකටද කියලා. මේකට පර්ෆියුම් එකෙන් පොඩ්ඩක් මේකට ස්ප්‍රේ කරනවා. රයිට්. ඒක අවුෙන් තියෙන. ඊළඟ තමයි ඔයගොල්ලෝ හොඳට පීදා ගන්න ඕනේ බයික් එක. රයිට්. එතකොට මේක මෙහෙම පීදනවා.
මචං මේක තමයි චේන් ක්ලීන් එක මෙතින්. ඇති කරගන්න ඕන ගයිස්. වතුර පොඩ්ඩක් දාන්න. හරි ගයිස් ඔන්න මම මේ සීට්ස් දෙකක් ගලවගෙන එකක් පොඩ්ඩක් වේලෙන්න තියලා මේක ඇතුළ පොඩ්ඩක් පීද ගන්න. පීද ගන්නද ඒකේ වතුර පොඩ්ඩක් ගීලා දෙනවා. මේ මොකද නැත්තම් මේව තිබ්බොත් මේ වතුර එතන තිබිලා මේ ආයි මලක දාලනවා. ඒ හින්දා පොඩ්ඩක් සමහර ගොඩක් කට්ටිය කරන අඩුයි මේක. මොකද සර්විස් එකෙන් කරනවත් අඩුයි. සර්විස් එකෙන් ගලවන්නෙත් නැහැ. මං කරන සර්විස් එකෙන් නම් කරන්නේ මං ශානියෙන් කරන්නේ. මොකද ඒකට මේ එතනින් නම් කෙරෙන්නේ නැහැ ඒක. මේ මම ඉතින් ගෙදර කරන වෙලාව අනිවාර්යෙන් මම මේ ටික ක්ලීන් කරගන්නවා. මේ මොකද නැත්නම් වෙන වෙලාවට වෙන්නේ නැහැ. තිහින්දා ඔයගොල්ලන්ට මේ මොනතර ඒ යන්නේ තනිකර මලකඩ කාලා තියෙනවා. මම හිතන්නේ මේ බැක්ටරි ඇසිඩ් ලීක් එක තිබ්බ හින්දා ඒක වැටලා වෙන්නත් පුළුවන්. බ්ලෝ එකක් නැහැ කටින් තමයි බ්ලෝ කරන්නේ. ෂයින් එක ගන්නකොට වතුර එකත් එක්ක මික්ස් වෙන පොඩ අවුල් වෙනවා එතන. ඒක හින්දා මේ නැත්තම් ටයර් හොදන්න ඕනේ. චේන් එක පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕනේ. මේ චේන් එකේ වතුර චුට්ටක් අයින් කරගන්න ඕනේ. එහෙනම් මම මෝඩ වැඩ නෙමෙයි කරන්නේ පොඩි. චේන් එකම පීදාන්න මේ පොඩි රෙදි කරලා තියන්න මම මේක පරිස්සමෙන් කරන්න ඕනේ. හැබැයි ඉතින් චේන් එක ගොඩක් කල් තියාගන්න නම් මේ කරන එක හොඳයි. මොකද වතුර නැතිව ලුබ්‍රිකන්ට් එක ගහන තරමට හොඳයි. වතුර තියෙද්දි ක්ලීන් කරන්න නැතුව ගහන කට්ටියත් ඉන්නවා. බයික් එකේ මග රිස්ක් එකකුත් නැහැ. මේ බයික් එකේ කල් තියාගන්න එකටත් හොඳයි ඔක්කොටමත් එක්ක. මේ ලුබ්‍රිකන්ට් එක ගහන වැඩේ පොඩ්ඩක් පැත්තකට දාලා මේ මේක අපේනොත් දන්නේ ටයර් බ්ලැක් ලික්විඩ් කියලා බ්‍රයිටෝල් එකෙන් එන එකක්. මේකෙන් පොඩ්ඩක් මේකට දාගෙන මේකේ මම හිතන්නේ මම දන්නේ මේ හරිද කියලා ස්ප්‍රෙඩ් වෙනවා වැඩි. මම ඇප්ලයි කරගන්න ඕනේ බයික් එකේ ටයර් එකට. පොඩි ලස්සනක් තියෙනවා. එතන කලින් තව පොඩි එකක් තියෙනවා මෙන්න මේක ඇප්ලයි කරගන්න. මේක ඇප්ලයි කරගත්තම පොඩි ෂයිනි ලුක් එකක් එනවා. ඇත්තටම මම මේක බජාජ් එකෙන් තමයි කියන්නේ අපිට මේ දෙන්නේ බජාජ් එකෙන්. මේකේ සාමාන්‍යයෙන් එක සර්විස් එකකට half වගේ තමයි මේක යූස් වෙන්නේ. ඉතින් මේ ඒතකොට අනිත් half එක අපිට ඒකට දෙනවා. අපි මේක සර්වි දීලා ගන්න ඕනේ. අපි වෙනම වැක්ස් එක ඇප්ලයි කරන්න ඕන. එතකොට මේක පොඩ්ඩක් ගෙදර ඇවිල්ලා මේ ගෑවම පොඩි ෂයිනි ලුක් එකක් එනවා. නොර්මලි තියෙනවට වඩා ෂයින් එක ලස්සනට එනවා. අද අපිට අවුවට එහෙම මේක ඒ කියන්නේ අවුවෙන් පොඩ්ඩක් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවලු. එහෙනම් ඒක අවුවටත් හොඳයි කියලා තමයි කියන්නේ. මේක චේන් ලූප් එක. ඒකට වෙනම කාඩ්බෝඩ් එකක් තියාගෙන ගයිස් ඒක ගන්න ගියේ. එන්න මේක. මොකද නැත්තම් මේ ටයර් එකට මේකෙන් ස්ප්‍රේ වෙනකොට මේ පොඩක් මේ මොනවාද ලිස්සන්න බලන්න. Right. This is the final look, guys. මොනවද ප්‍රශ්න තියෙනවද නම් ඕගලන්ට දැනගන්න ඕන දේවල් මට කමෙන්ට් එකක් දාන්න. කල්ලේ කමෙන්ට් එකක් දාලා අහන්න. මම දන්න දෙයක් නම් උත්තර දෙනවා.